මගේ නම ටෙල්ෂාන්. මම GSTC ආයතනයත් එක්ක සම්බන්ධ වෙන්නේ ගාල්ල ඇල්පිටිය ප්‍රදේශයේ ඉඳන්. GSTC ආයතනය ගැන මම දැනගත්තේ මගේ යාළුවෙක්ගේ මාර්ගයෙන්. ඊට පස්සේ GSTC ආයතනය සමග කතා කරලා මම මගේ ජපන් සිහිනය සැබෑ කරගන්න ඕන අඩිතාලම දාගත්තා. ඒ අනුව මම GST එක සහ මගේ ස්කිල් එක විදිහට මම තෝරගත්තේ හෙද සේවා සත්කාර කර්මාන්තය. ඊට පස්සේ GSTC ආයතනයත් එක්ක සම්බන්ධ වෙලා මාස 8ක පමණ කාලයක් ජපන් භාෂා පුහුණුව ලබාගෙන විභාගයට මම මුහුණ දුන්නා. විභාගයට මුහුණ දෙන්න කලින් GSTC ආයතනයේ තියෙන එක සම්පතක් තමයි අතිනවීන තාක්ෂණික පරිගණක මධ්‍යස්ථානය. ඒකට විභාගයට අවශ්‍ය කරන පුහුණුව එතනින් අපි ලබා ගත්තා. මොඩල් එක්සෑම් කරා. ඊට පස්සේ GFT විභාගයට මුහුණ දීලා එතනින් උපරිම ලකුණක් මට ලබා ගන්න පුළුවන් වුණා පළවෙනි වතාවෙම. ඊට පස්සේ ස්කිල් එක අපිට හොඳ සෙන්සේලා අපිට ඉගෙනුවා. ස්කිල් එකත් පළවෙනි වරෙන්ම මම ඉහළම සාමර්ථ්‍යයක් ලබාගෙන පාස් වෙන්න මට පුළුවන් හැකියාව ලැබුණා. විභාග සියල්ලම පාස් වුණාට පස්සේ අපිට ජපානයේ තිබෙන අපේ ආයතනත් සමග ඉන්ටර්වයුව කරන්න අපිට අවස්ථාව ලබා දුන්නා. ඉන්ටර්වයුව කරන්න ඒ වෙනකන් අපිට නිතරම ඉන්ටර්වයුව ප්‍රැක්ටිස් ක්ලාස් වලට ජොයින් වෙලා ඒ අවශ්‍ය පුහුණුව අපිට ලබා දුන්නා. ඉන්ටර්වයුව පාස් වුණාට පස්සේ ඊට පස්සේ වෙන වැඩ ටිකත් අපිට සියලුම දේවල් අපිට ආයතනය විසින් තමයි නිතරම සියලුම දේවල් කරේ. ජපානයට යාම සඳහා අවශ්‍ය වන ණය පහසුකම ග්ලෝබල් ස්කිල් ඩෙවලොප්මන්ට් කැම්පස් එකෙන් සහ ග්ලෝබල් ස්කිල් ඒජන්සිය මගින් අපිට සලසා දුන්නා. ඒ සලසා දුන්නේ ග්ලෝබල් ස්කිල් කැම්පස් එකෙන් සහ ග්ලෝබල් ස්කිල් ඒජන්සියේ අධ්‍යක්ෂක ප්‍රධාන අධ්‍යක්ෂක අංශමාර මාරසිංහ මැතිතුමා සහ අධ්‍යක්ෂිකා දක්ෂිකා සෙන්සි. ඊට අමතරව ඒ ආයතන දෙකෙහි ඉන්න කාර්ය මණ්ඩලය ඒගොල්ලන්ට ගොඩක් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මගේ දෙමව්පියන් මට ගොඩක් සහයෝගය දැක්වුවා සියලුම වැඩ කටයුතු වලට. ඒගොල්ලන්ටත් ගොඩක් ස්තුතිවන්ත වෙනවා. ඒ අනුව මගේ මේ ජපන් සිහිනය යථාර්ථයක් කරගන්න මට සහයෝගය ලබා දුන්නු මගේ ආදරණීය පවුලේ සියලුම දෙනාටත් GSTC ආයතනයේ අධ්‍යක්ෂකතුමා ආශමාරසිංහ මැතිතුමාටත් දක්ෂිකා සෙන්සේටත් සහ මට ජපන් භාෂාව උගන්වපු සෙන්සේලා සියලු දෙනාටමත් ජපන් ජාතික සෙන්සේලා සියලු දෙනාටමත් GSTC ආයතනයේ කාර්ය මණ්ඩලයටත් බොහොම ස්තුතිවන්ත වෙන අතර ඔබලාටත් අවශ්‍ය ජපන් සිහින යථාර්ථයක් කරගන්න ගැනීමට අවශ්‍ය නම් GSTC ආයතන සමග එක්වලා ඒක යථාර්ථයක් කරගන්න කියලා මම යෝජනා කරනවා.